හරි. එහෙනම් මම පටන් ගන්න යන්නේ වැඩියෙන්ම කතා කරන්න නැති විෂයක් ගැන ආහාර සුරක්ෂිතභාවය සහ පොහොර ගැන. දැන් මේක අමුතුවෙන් මේ හදාරන්න දෙයක් නෑ. ලංකාව NPK පොහොර නැතුව මේ එක දවසෙන් ඒවා අයින් කරලා අපි මොකද්ද ඕගනික්ද මොකද්ද කියලා පාදිනිය මහත්තයාගේ වට්ටෝරුවකට බෙහෙත් දෙන්න පටන් ගත්තා. ඒකෙන් උනේ අපේ දැන් මේ දත්ත තියෙනවා. අපේ සහල් නිෂ්පාදනයේ 40-50 සංඛ්‍යාවකින් ප්‍රමාණයකින් අඩු වුණා. ඊළඟ අවුරුද්දේ හාල් ගේන්න වුණා. තේ නිෂ්පාදනයේ සෑහෙන කඩා වැටුණා. වෙළඳ පොලේ මිලියන ගාණක් අහිමි වුණා. ඔය කිනෝදී හානි සෑහෙන ගාණක් වුණා. ඒතර අපි දන්නවා NPK පොහොර නැතුව මේ රටේ ගොවිතැන කරන්න බෑ කියලා. ඒක අපි දන්නවා. ඒක ඔප්පු කරලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පරිශ්‍රණය. පරිශ්‍රණ ගත්තා වැරදිච්ච පරිශ්‍රණයක් තියෙනවා ප්‍රයෝජනයක්. එතකොට දැන් මොකක්ද මේ NPK කතාව? NPK කියලා කියන්නේ නයිට්‍රජන්, ෆොස්ෆරස් සහ පොටෑසියම් කියන රසායනික ද්‍රව්‍ය තුන. මේවා සාමාන්‍යයෙන් එන්නේ මේ පොළොව ඇතුලෙන් තෙල් ගන්නකොට ඒ කියන්නේ අතුරු ඵලයක්. ඒක සමගාමී නිෂ්පාදන ක්‍රියාදාමයක් කියලා තමයි ඔය දුන්නේ එන්නේ. ඒ නිසා තමයි ඒ හුඟක් දේවල් ඇත්තටම අර හෝමුස් සමුද්‍ර සංධියෙන් එහා පැත්තේ තමයි තියෙන්නේ. දැන් අපි එක උදාහරණයක් ගමු. කවුරුත් අහලා තියෙනවනේ අපේ අර ප්‍රසිද්ධ එපාවල ෆොස්ෆේට් නීතිය ගැන. මාස 6න් අර ෆැක්ටරි හදලා දැන් බෙදනවනේ පොර දැන්. හරි මතකද? දැන් ඕකෙන් දැන් දෙන්නේ රොක් ෆොස්ෆේට් කියලා. ඒ රොක් ෆොස්ෆේට් එක මේ අවශෝෂණය කරගන්න බෑ පැලෑට. ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් කියලා එකක් තමයි හදන්නේ. ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් අපි 100%ක් උන්නේ පිටරේ. හේතුව ලංකාවේ සල්ෆියුරික් අම්ලය නැහැ. ජනාධිපති වෙන්න ඉන්න කාලේ එයා ගිහිල්ලා කිව්වා මේ අර පරන්තන වල සල්ෆියුරික් හදනවා කියලා. නමුත් එයාට අවබෝධ වෙලා තිබුණේ සල්ෆියුරික් කියන්නේ මොනවද? HCl කියන්නේ මොනවද? ඒ කියන්නේ HCl හදන්න පුළුවන්. නමුත් සල්ෆියුරික් ඇසිඩ් එක හදන්න සල්ෆර්. දැන් ලෝකයේ සල්ෆර් කෙන්දගම් වලින් 144ක් එන්නේ. ලෝකයේ සල්ෆර් එන්නේ හොය හෝමුස් සමුද්‍ර සංඛ්‍යාව. දැන් මම කියන්නේ අපි එකක් තමයි අපි පෝර ගේනවා. දෙවෙනි එක තමයි අපි නෙමෙයි අපිට පෝර දෙන මිනිස්සු පෝර දෙන රටවල් ඒගොල්ලෝ අර සල්ෆර් කියන එක ගන්න. ඒක නැත්තම් ඒගොල්ලන්ට පෝර නිෂ්පාදනය කරන්න බෑ. ඒක ලංකාවට පෝර කොහෙන්ද එන්නේ? දැන් මම මේ කතා කරන්නේ NPK පෝර. ඉතින් අර ඕගනික් කරනවා මේවා නෙමෙයි. මේ රසායනික නරක පෝර. ඒ නරක පෝර නිසා තමයි අපි ජීවත් වෙලා ඉන්නේ. හරි? ඒ පෝර ලංකාවට වැඩියෙන්ම ගේන්නේ චීන. ඒක තමයි අපේ මේ තියෙන රිදී රේඛාව. චීනයට ඇත්තටම ඉතින් ඔය හැමදේම ගෙන්දගනුත් තියෙනවා. හරි? ඒ හින්දා අපිට හිතන්න පුළුවන් චීන සැපීමට චරම ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි. හැබැයි අපි කටාර් වලින් ගෙනලා තියෙනවා මිලියන 30ක පෝර නිෂ්පාදිත පෝර. කටාර් වලින්, බහරේන් වලින්, ජෝර්ඩන් වලින් ඔය රටවල් වලින් අපි ගෙනලා තියෙනවා. හරි? ඉතින් අපි ගමුකෝ 120ක විතර බලපෑමක් ඇති වුණා කියලා ඔය සැපීම. ඒකත් අඩුවක්. මම හිතනවා ලංකාවේ පෝර ටික පාවිච්චි කරන වැඩි කියලා. නමුත් 120ක් කියන්නේ ඒක සැලකිය යුතු සංඛ්‍යාවක්. හරි. සැපයීමේ ප්‍රශ්නයක් නෑ කියලා කියනවා අපේ මිත්‍ර චීනය අපිට ඒක දෙයි කියලා. දැන් චීනය යම් ප්‍රමාණයකට පිටරට යවන එක නවත්තලා තියෙනවා. දැන් අපි හිතමුකෝ අපි නිකන් අක්ෂපක්ෂ සම්බන්ධකම් කරවම තියෙනවනේ. අපිට ඒක දෙයි කියලා හිතමුකෝ. හරි. එතකොට සැපයීම ගැන ප්‍රශ්නයක් නෑ කියලා හිතුවට මිල පිළිවෙල ප්‍රශ්නයක් තියෙනවා. මොකද දැනටම ඔය යුරියා ෆොස්ෆේට් ලංකාවේ වැඩිම වලින් යුරියා ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් මියුරියේට් ඔෆ් පොටෑෂ් කොහොමද මිල ගිහිල්ලා තියෙන්නේ ලෝකෙ හැමතැන. හරි? ඒතකොට ලෝක මිල වැඩි වෙනකොට විශේෂ සත්ව කරුණාවක් ඇති දයාවක් ඇති කට්ටිය ඊට අඩුවෙන් දෙයි කියලා ඉතින් බලාපොරොත්තු වෙන්න පුළුවන්. නමුත් ඒ බලාපොරොත්තු උඩ රටක ප්‍රතිපත්ති ගොඩනගන්න බෑ.
ඒවා ජාත්‍යන්තර වශයෙන් ඉහළ යනවා නම් එන ඉතින් අපිට ඉහළ යන්නක වළක්වන්න බෑ. එතකොට අපිට අර මම කිව්ව පළවෙනි අනුතරෙන් අපි ගැලවුණත් දෙවෙනි අනුතර තමයි එන පෝර වලට වියදම් කරන්න තියෙනවා සෑහෙන උදව්. හරි. එතකොට දැන් ඊළඟට මම බලන්නේ කොහොමද දැන් අනිවාර්යෙන් පෝර වල මිල වැඩි වෙනවා. දැන් මේ අවස්ථාවේ මෙතන තවත් ඍජු රේඛාවක් තියෙනවා. ඇමරිකාවේ සහ මේ පැත්තේ උතුරු විවර්තන රේඛාවෙන් උඩ කට්ටිය ඒගොල්ලෝ වගා කරන්න පටන් ගන්නේ දැන් මේ මිනිස්සුන්ට තුන් ලෝකෙම එපා වෙලා තියෙන්නේ උන්ට ඒක වගා කරන කාලේ තමයි පෝර නෑ පෝර මිල ගිහිල්ලා ඒක මහ විනාශයක් කියලා ඒගොල්ලෝ හිතනවා. දැන් එතන එනවා අපි ඒක කියලා එමුකෝ ඒවා හදන්නේ තිරිඟු වගේ දේවල්. දැන් අපි තිරිඟු ආනයනය කරනවා. දැන් ඒතකොට අපි ඉතින් නිගමනය කරන්න පුළුවන් තිරිඟු වල මිල ඉහළයි යයි කියලා. මොකද ඒගොල්ලන්ට දැන් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන නිසා. ඒක පැත්තකින් කියමු. අපිට තියෙන විදිහේ මොකද අපිට වැඩියෙන්ම පෝර ඕන වෙන්නේ සැප්තැම්බර් මාසෙ විතර වෙනවා. මහා ගන්න පටන් ගන්නවා. ඒ කාලේ වෙනකොට මම හිතනවා මේක බෙල්ල කියලා කියන වැඩ. මම හිතනවා මොකක් හරි සම්පූර්ණතාවයට මේක ඇවිල්ලා කියලා. යුද්ධය ඉවර වෙලානේ කියලා මම කියන්නේ. නමුත් මොකක් හරි සමතුලිතතාවයකට ඇවිල්ලා කියලා. ඒ සමතුලිතතාවය කලින් තිබෙන්නේ නෙමෙයි ඊට වඩා ඉහළ මිලක් ඒ සමතුලිතතාවය. දැන් ඒකට අපි පෝර කියනවා. නමුත් පෝරවල මිල වැඩි. එතකොට තමයි ආණ්ඩුවේ පොහොර සහනාධාරය කියන සංකල්පය ඉස්සරහට එන්නේ. මේ පාර බජට් එකේ වෙන් කළා තියෙනවා බිලියන 36.9 පොහොර සහනාධාරය වෙන්නේ. බිලියන 36.9. ඒ කියන්නේ සෑහෙන ලොකු ගාණක්. හරි? ශ්‍රී ලංකන් එයාලයින් එකට පොම්ප කරන සල්ලියට වඩා ටිකක් අඩුයි. අස්වැසුමට දෙනවට වැඩිය ටිකක් අඩුයි. නමුත් මිලියන 36.9 කියලා කියන්නේ ලොකු ගාණක්. මම ආණ්ඩුවේ වැඩ කරන කාලේ බිලියන 2ක් මට දුන්නේ නැත්තම් මම ඉතින් කලන්ත දාලා වැටෙනවා. මට බිලියන 2ක් දෙන්න කියලා. බිලියන 2යි බිලියන 36.9 ලොකු ගාණක්. දැන් එතකොට මේ පෝරවල මිල සාධාරණ මට්ටමකට තියාගන්න අර ගොවියන්ට එන වේදනාව අඩු කරන්න මේක වැඩි කරන්න වෙයි. කියලා මම හිතනවා. වැඩි කළොත් මොකද වෙන්නේ? ආහාර සුරක්ෂිතතාවයේ පැත්තෙන් ගොවීන්ගේ සුභසිද්ධිය පැත්තෙන් ඔන්න අපි මොකක් හරි කරා කියලා අපිට සතුටු වෙන්න පුළුවන්. නමුත් එතකොට මොකද්ද වෙන්නේ? ආණ්ඩුවේ බජට් එකෙන් තියෙනවා සීමාවක්. බජට් එක විතර නෙමෙයි රාජ්‍ය මූල්‍ය කළමනාකරන පනත 924 44 වෙනි අංකය දරන පනත ඒකේ කියලා තියෙනවා රාජ්‍ය වියදම් ආණ්ඩුවේ වියදම් දළදේශීය නිෂ්පාදනයෙන් 13ට තියා ගන්න ඕනේ කියලා. දැන් තියෙන්නේ 18ට. දැන් ඕවා අනම්මනම් අනවශ්‍ය වැඩි කරොත් අර දළදේශීය නිෂ්පාදනයත් ඒක වැඩි වුණේ නැත්නම් එතන ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ ණය ගෙවා ගන්න බැරි තත්යකට යන්න ඉතාමත්ම ඉහළ ප්‍රබලතාවයක් තියෙනවා. මොනවද මේ ගැන අපිට කරන්න පුළුවන්? දැන් ලංකාවේ වෙලා තියෙනවා ලංකාවේ කෘෂි විද්‍යාඥයෝ කරුණු ඉදිරිපත් කළා තියෙනවා. ඒගොල්ලෝ සාක්ෂි පෙන්නනවා. සංසන්දනාත්මකව පෙන්නනවා ලංකාවේ පෝර භාවිතය වැඩි. වැඩි හරියක් අපි පෝර වැඩිපුර දානවා විතර නෙමෙයි ඒක වතුරට යනවා. ඊට පස්සේ ඒක දිගේ ගිහිල්ලා පොළවත් විස වෙනවා. යුරියා විශේෂ. ඉතින් මේක එහින්දා මේ යම් ප්‍රමාණයකට අර මිල සංඥාව කියන එක අපිට කරන්න අරගයි. මම විරුද්ධ නැහැ. මම කියන්නේ සහනාධාර මුදෙන්න කියලා. නමුත් යම් ප්‍රමාණයකට මිල වැඩි වුණා කොහොමද ඒක අර පරිස්සමෙන් පාවිච්චි කරන්න ලකලැස් වෙන්න ඉඩ තියෙනවා අපේ ගොවි මහත්. ඉතින් ඒක පුළුවන් තරම් ප්‍රවර්ධනය කරලා මේක ටික පරිස්සමෙන් දැන් අපිට කියන්නේ අඩුවේ කාර්යය කරන්න කියලා ආණ්ඩුවෙන්. ඒ වගේ අපි ගොවි ජනතාවට කියමු අඩුවෙන් පෝර දාන්න. මොකද ඔය පෝරඩියක් අපි පාවිච්චි වැඩි. ඒක මේ දත්තානුව පේන දෙයක්. ඒතර එහෙම කරගත්තොත් මට පේන එක විසු වචන මම කියන්නේ සල්ෆියුරික් ඇසිඩ් හදන්න බෑනේ ලංකාවේ. ඒතර ෆොස්ෆේට් හදන්නත් බෑ ලංකාවේ. සුපර් ෆොස්ෆේට් හදන්නත් බෑ. යුරියා හදන්න අවශ්‍ය කරන නයිට්‍රජන් ප්‍රභාවයකුත් නෑ. තෙල් හොයාගෙන නෑ ලංකාවේ. ඒතකොට මේ නිශ්චිත මිලකට ඔය කියන පෝර ලංකාවේ හදන්නත් බෑ. පාදිනිය මහත්තයාගේ වට්ටෝරුව අනුව ඒක අතහැරලා දාලා ඕගනික් යන්නත් බෑ. දැන් අපි ගිහිල්ලා බැලුවානේ.
ඉතින් ඒ පාරවල් ගහිලා දුර තියෙන්නේ බොහෝ දුර. දැන් ඉතුරු වෙලා තියෙන පාර තමයි මම මේ කියන පාර. ඒ කියන්නේ දුෂ්කරතා නැද ඉස්සරහට යන ක්‍රමයක් තමයි අපිට තියෙන්නේ. දුෂ්කරතාව වළක්වා ගන්නට හම්බෙන්නේ නැහැ.